යෝ කොහමද ඉතින් වෙල්කම් කියලා පිළිගන්නවා අද GTS SL gaming channel එකට. අද ගෙනල්ලා තියෙන ගේම් වීඩියෝ ගන්න නෙමෙයි. අද ගෙනල්ලා තියෙන්නේ ඔයාලා නොදන්න ගියක් ගැන. thumbnail එක දැක්කනේ. අද ගෙනල්ලා තියෙන්නේ කම්පියුටරේ තියෙන පොඩි ඔයාලා දන්නේ නැති කෑලි ගැන. මේක ඇත්තටම කරන්නේ පරිගණක ගැන කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක්ට. හරිද? ඔය දන්න කට්ටිය ඇවිල්ලා ඉතින් කමෙන්ට් සෙක්ෂන් එකේ කියන්න එපා මේ මෙහෙමයි උඹ වුණාද එහෙම කියන්න එපා. අය කියලා කිව්වොත් මේ මම මේක කරන්නේ නොදන්න කෙනෙක්ට. හරිද? එහෙනම් ඉතින් වැඩි කතාවක් නැතුව අදත් යන් අපේ වීඩියෝ එකට. තැනගෙන නම් හිතන්න එපා. හිතන්කෝ මේක පැසරේ දාගන්න එක. අපි ඉස්සල්ලාම ගමු මචං මේ කොටස. මේක තමයි ඇවිල්ලා කම්පියුටරේ වැදගත්ම කොටස. හරිද? මොකද්ද කියලා දන්න කට්ටිය තප්පර 20ක් කියන්න කලින් දාන්න බලන්න යටින් කමෙන්ට් එක. මේක ඇවිල්ලා පවර් සප්ලයි එක. හරිද? එතකොට මේක මොකේද ගන්නෙ? දැන් කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන් මේක මොකටද මේක කොහොමද කම්පියුටරට සම්බන්ධ වෙන්නේ? ඔය ඉතින් ප්‍රශ්න තියෙනවනේ. අලුතෙන් කම්පියුටරයක් හදන්න ඉන්න කෙනෙක්ට කම්පියුටරයක් ගන්න කෙනෙක්ට සර්විස් එකක් දාගන්න උනාට පස්සේ ඔයාලා රුපියල් 1500 2000 3000 ඔය ඉතින් තියෙනවනේ හයි සර්විස් නෝමල් සර්විස් එක සර්විස් වර්ග. හරිද? ඒ වගේ ගණන් දීලා මං දන්නේ නැහැ හරියට. මම සර්විස් කරලා දෙන ඒවා නම් සාමාන්‍ය 3000යි 1500යි එහෙම තමයි සර්විස් කරන්නේ. ඒක වැඩක් නැහැ නේ මෙතෙන්ට. මං කියන්නේ ගියේ Tamanට තනියෙන් සර්විස් එකක් කරගන්න පුළුවන් තත්ත්වයට මේ වීඩියෝ එකෙන් ඔයාවපත් වෙයි කියලා මං හිතනවා. හරිද? ගොඩක් කට්ටිය ඇති මීට වඩා වෙනස් විදියට සර්විස් කරන කට්ටිය. ඒක ඉතින් මම දන්න විදියට මං ඉගෙන ගත්ත විදියට තමයි මම මගේ සර්විස් එක කරන්නේ. හරිද? දැන් මේකට සෑහෙන කාලයක් වෙනවා. තව පවර් සප්ලයි එකක් තියෙනවා මම ඔයාලට පෙන්නන්නම්. ඒක දැන් අවුරුදු දෙකමාරකටත් වෙන්න කිට්ටුයි මමයි සර්විස් කරන්නේ. ඔයිට කලින් සර්විස් නොකර පවර් සප්ලයි එක පාවිච්චි කරලා ඔයාලට පේනවාද මේ මෙතන තියෙනවා කැපැසිටි. හරියට පේන්නේ නම් නැති ඇති. ඉන්නකෝ මම මෙත් එක පෙන්නන්න. අන්න මේකේ තියෙනව නේද කැපැසිටි. මේ තියෙන්නේ මකුල් දැල් තියෙනවා ගණන් ගන්න එපා සුද්ධ කරේ නෑ. මේ මෙතන වලට පේන ඇති කැපැසිටි. ඒ වර්ගෙම ලොකු කැපැසිටියක් තමයි මේ තියෙන්නේ. හරිද? මේවට තමයි කැපැසිටි කියන්නේ. ඕකෙන් කරන්නේ කරන්ට් එක විනාඩි 15ක් ඉන්නේ. පිටු ගෙලින්න එපා. මේ ඒ වගේ කැපැසිටියක් තිබ්බහම මේකේ ලෝඩ් එක හිටලා අල්ලනවා. හරිද? සද්දෙත් එක්කම් කරන්න බෑ. මොකද්ද මං කිව්වේ කැපැසිටි කියන. හරිද? මේ කැපැසිටි එක සාමාන්‍ය දැන් මේක ඇවිල්ලා වෝට් 400. හරිද? UF ගන්න UF 330 පේනවා ඇති මේ වෝට් 400 UF 430. මේක සාමාන්‍ය ඉතින් ඔයා 220ට වගේ ගැහුවට පස්සේ මේකේ සාමාන්‍ය තප්පරයක ටොප් ගාල කරන්ට් එකක් හිටිනවා. එතකොට මෙව පාවිච්චි වෙන්නේ හදිසියේ කරන්ට් එක දැන් ඕෆ් කරනවානේ අපි. මැෂින් එක ඕෆ් කරද්දී එක පාට ඕෆ් වෙන්න හොඳ නැහැ. හරිද? එකින් එක ෂට් ඩවුන් වෙවි තමයි මැෂින් එකක් ඕෆ් වෙන්න ඕන. නැත්තම් ගොඩක් කාලයක් අපිට මැෂින් එකක් පාවිච්චි කරන්න බැරි වෙනවා. හරිද? එතකොට මැෂින් එකේ අන්තිම හරිය. හරිද? මැෂින් එක ඔන්න දැන් ඕෆ් වුණා කියලා හිතන්නකෝ. ඕෆ් වුණාට පස්සේ ඔන්න ඔයාගේ මවුස් එක හරි කීබෝඩ් එක හරි සාමාන්‍ය තප්පර 20ක් 30ක් වගේ ලෝඩ් එක අල්ලන් ඉඳලා තමයි ඕෆ් වෙන්නේ. ප්ලග් ගැලෙව්වා. හරිද? ඒකෙන් කරන කාර්යය තමයි මේකෙන් කරන්නේ. හරිද? මේ කැපැසිටි ඔක්කොම තියෙනවා මෙතන 12 ඇති 10 ඇති 5 ඇති 5 නැතු ඇති 5ක් ඇති. හරිද? නෑ මේක 5 නෑ. හරි ඒක වෙන්නේ මේ. හරිද? ඒකෙන් තමයි ඒ ලෝඩ් එක හිටවන්නේ. එතකොට ඒක කතාව තේරෙනවනේ. එතකොට මේකේ ඇවිල්ලා ඔයාලට පේනවාද මේ මෙතන තියෙනවා මොස්පේට් කොයි මේ දෙන්නේ මොකද ඇතුලේ මොස්පේට් වගේක් තියෙන්නේ. මොස්පේට් කියන්නේ මේකට එන ඉලෙක්ට්‍රොනික කෑල්ලක්. මේකට තමයි මොස්පේට් කියන්නේ. අර ඇතුලේ තියෙනවා පෙන්වන්න දෙන්නේ
පේන්නේ මංගා මොස්පෙට් එකක් පෙන්වන්නත් නේ වෙන දාලා තද කරලා තියෙන මොස්පෙට් එක. හරිද? මෙවට දූවිලි යන්න හොඳ නැහැ. නේද? මේ මගේ එකෙත් දැන් මහුදලක් තියෙනවා. එච්චර සුද්ධ කරලා ඒක කමන්නේ ඔන්න ඒක ඇගිල්ලෙන් අයින් කරලා දැම්ම. හරිද? මේ වගේ දූවිලි රැඳෙන්න දෙන්න හොඳ නැහැ. මොකද මෙන්න මේ කූලර් එක තමයි මෙතෙන්ට එන්නේ. හරිද? දැන් මේකෙන් එන කූලර් පාර මේ ඇතුලේ තියනවා නේද? චූටි තන්තු මේ තියෙන්නේ. සාමාන්‍ය චුට්ට ඇත් කරලා දාලා තියෙන්නේ. මේක මැද්දට හුලන් යද්දී මේ දෙපැත්තෙන් ගහනවා. හරිද? මේ පැත්තට ගහනවා මේ පැත්තට ගහනවා. එතකොට තමයි මේ මොස්පීට් එක රත් වෙන එක අඩු වෙන්නේ. හරිද? ඔයා හිතන්නකෝ මේ කූලින් ෆෑන් එක හිර වුණා කියලා. හරිද? හිර වුණත් වෙන්නේ එක්කෝ මගේ නම් සාමාන්‍ය හිර වෙලා පිපිරලා තියෙන්නේ මෙන්න මේ කැපැසිටි එක. හරිද? මම ඒ කැපැසිටි එක දැම්මා කලින් වීඩියෝ එකක් ඇති මම කියලා මෙන්න මේ කැපැසිටි එක තමයි පිපුරුවේ. හරිද? එතකොට ඒන හුලම් පාර මෙතනින් එළියට දානවා. නේද? හරි. එච්චරයි. මේකේ තියෙන මචං එච්චරයි. ඔන්න ඒ කතාව හරි ඉවරයි ඈ. මේක ඇවිල්ලා 80+ වෝට් වෝම් 500 පවර් සප්ලයි එක. පළවෙනි වීඩියෝ එක නවලක් ගන්න එපා. මට උඩ මේක අනිත් පැත්ත පේන්නේ කියලා. අනේ මට අනිත් පැත්ත ලීලා. කැමරා අල්ල හුරුත් නෑ බා. හරිද? දැන් මේකේ තියෙනවා ඔන්න AC වෝල්ට් එක 100යි 240යි වෝල්ට්. එතකොට හර්ට්ස් ගාන 50යි 60යි. හරිද? ඇම්පියර් 8ක් ගන්නවා. හරිද? එතකොට මේකේ තියෙනවා වෝට් 3.3. හරිද? වෝට් 5 තියෙනවා. වෝට් 12. එතකොට මේක රින සප්ලයි එකකුත් වෙනවා වෝට් 12යි. හරිද? ඒවා තව ඉස්සරහට කියලා දෙන්නම්. එතකොට මෙතන SB කියලා දෙන එකත් පස්සේ කියලා දෙන්න. මේක ඇම්පියර් 24ක් එනවා. හරිද? වෝට් 3.3. එතකොට වෝට් 5 ඇම්පියර් 20ක් එනවා. වෝට් 12 එනවා ඇම්පියර් 22ක්. හරිද? මේක ඇම්පියර් කාලයි. ඔය විදිහට තමයි මේකේ වෝට් ගන්න සඳහන් වෙන්නේ. එතකොට මේක ඇවිල්ලා වෝට් 3න් පාවිච්චි වෙද්දි වෝම් 150ක් ගන්නවා. වෝට් 12න් පාවිච්චි වෙද්දි වෝට් 396ක් ගන්නවා කියලා මෙතන ගහලා තියෙනවා. කොහොමද දන්නේ? හරිද? මේ ඔරිජිනල් බ්‍රෑන්ඩ් මන් දන්නේ මේකේ මේ කොහෙන්ද කුර්ණෑගලින් ගෙන්නේ මේකෙත් ප්ලේන් පාරක් ගහලා තියෙනවා. මේ පැත්තෙත් තියෙනවා 80+ තමයි ගහලා තියෙන්නේ. ස්ටිකර් ගහලා ඉවරද. හැබැයි මේ මෙතන මේක ගද්දී මම සාමාන්‍යයෙන් මං ගාව තිබ්බ පවර් සප්ලයි එක මේ වගේ තඹ පාටට රත්තරන් පාටට මේ වගේ හීට් සින්ක් එකක් තිබිලා නැහැ. හරිද? මට හිතුණා මේක 80+ එකක් වෙන්නද කියලා. මේකේ තියෙන සීලුත් එක්කන් මේ වගේ රිබන් එකක් දාලා තියෙනවා. මෙතනට රිබන් තියෙනවා. මේ සාමාන්‍ය ආරක්ෂාව දැඩි කරලා තියෙන්නේ මේ වගේ. හරිද? ගන්නවා නම් 80+ සෙකන්ඩ් හෑන්ඩ් එකක් හරි බලලා ගන්න. මේ ස්ටිකරේ තියෙනවා. සමහර කට්ටියට ඉතින් මේ ස්ටිකර් එක ගන්න පුළුවන්. හැබැයි පිටිපස්සේ මෙහෙම ගාඩ් එකක් තියෙනවා. හරිද? ඒකත් තලවලා තියෙන්නේ. මම 80+ එකක් ඉතින් අලුතෙන් අරන්නේ මේ තියෙන විදිය මම දන්නේ විදිය තමයි මේ කියන්නේ. හරිද? මොකද 80+ එකක් අද ගන්න තරම් අපි ගාවත් කමන්නේ නැහැ. හරිද? සෙකන්ඩ් හෑන්ඩ් ගන්නවා නම් බලලා ගන්න. මේ වගේ රත්තරන් පාටවත් තියෙනවද කියලා. හරිද? එතකොට මේක ඇවිල්ලා මදර්බෝඩ් ලයින් එකේ මේ වගේ හොඳ මැටීරියල් එකකින් ගහලා තිනවා. චාර්ජර් වලත් මම දැකලා තියෙනවා. ෆෝන් චාර්ජර් වලත් මේක තියෙනවා. මේක හොඳයි. ඇත්තට වයර් එක නැමුණට මේව වුණාට කැඩෙන්නේ නැහැ. මේ ගාඩ් එකකින් වයර් එක හොඳට ආරක්ෂා වෙනවා. එතකොට මෙතන දාලා තියෙනවා කේබල් ටයි දෙකක්. දාපු එක නම් මම දන්නේ නැහැ. හරි. එතකොට ඔන්න පවර් සප්ලයි එකේ මම ඔයාලට කේබල් ටික පෙන්නන්නම්. මේ කේබල් එක තියෙනවානේ. ඕනම වෙන කම්පියුටර් එක. පරණ කම්පියුටර් නෑ. සාමාන්‍ය ඉන්නේ පරණ වගේ. ඕටෝ ඩුවල් තිබ්බද මතක නෑ. හරිද? මේ ඇවිල්ලා SATA පොට් වල. හරිද? මේක ඇවිල්ලා හાર્ඩ් එකට ගහන්නත් පුළුවන්, SSD එකටත් ගහන්න පුළුවන් පවර් කේබල් එක මේක. හරිද? එතකොට මේ තියෙන්නේ SSD එක. හරිද? මේක ඇවිල්ලා SSD එකේ මදර්බෝඩ් එකට යන ලයින් එක. හරිද? එතකොට මෙතන තමයි තියෙන්නේ මේකේ පවර් පොට් එක මේ තියෙන්නේ. මේකේ ඔයාලට පේනවද මේ එක පැත්තේ පොඩි ඉඩසක් තියෙනවා මේ හරිය. මේ ඉඩස හරියටම බලලා මේකේ තියෙනවා මේ මෙතන පොඩි ඉඩසක්. හරිද? මේකට තමයි හරියටම ප්ලග් කරන්න ඕන. අනිත් පැත්තට ගහන්න ගිහිල්ලා පින් ටිකට කෙලව ගන්න එපා. හරිද? ඔය දන්න විදිහට කියලා දෙන්නේ. ඉතින් මේක තමයි ඉතින් ගහන ක්‍රමේ. ආයෙත් වෙන ක්‍රමයකට දාන්න කවුරු කියන්නවට මේ ඒකින්ද හරියට පින් එක බලලා ගහන්න. එතකොට මේකේ තියෙනවා
තව කේබල් එකක් තියෙනවා මේ වගේ. ඒකට අපි ගමු මේක ඇවිල්ලා මදර්බෝඩ් එකේ 6 pin කනෙක්ටර් එක. හරිද? 4 pin එකක් තියෙනවා 6 pin එකක් තියෙනවා. හරිද? 4 pin එක එනවා සාමාන්‍ය Samsung ලගේ මදර්බෝඩ් වල එනවා. මේක ගිගාබයිට් එකේ හින්දා 6 pin ඉල්ලලා තියෙන මේ මදර්බෝඩ් එකේ 2017 ද කොහෙද? දැන් සෑහෙන පරණයි. සෙකන්ඩ් හෑන්ඩ් ගන්න තමයි ඉතින් අපි ගාව තියෙන්නේ. එතකොට මේක 6 pin. මේක මම ඔයාලට ගහද්දි මෙව පෙන්නන්න. මම මේ පැහැදිලි කිරීමක් කරන්න මෙව ගැන. හරිද? මේක මදර්බෝඩ් එකට ගැහුවේ නැත්තම් හරිද? මේකත් හරියට බලලා ගහන්න ඕන. මේකෙත් මේ ඔයාලට පේනවද? මේ රවුන්ඩ් තියෙනවා. රවුන්ඩ් තියෙනවා. ආයි මෙතන මේ ක්ලිප් එක තියෙනවා. දූවිලි තියෙනවා. කැමරාවට දාම මචං හොඳට පේන්නේ මේ බලපන්. පොට්ට දූවිලි තෝගයක් තියෙනවා. හරියට ඒක වැඩක් නැහැ. හරිද? මෙන්න මේ කනෙක්ටර් එක තියෙනවානේ. මේක දාද්දී ප්‍රවේශමෙන් මෙහෙම පොඩ්ඩක් උස්සලා දාන්න. එක පාට ටක් ගාලා තද කරන්න එපා. එතකොට වෙන්නේ ඔයාලට පේනවද මෙතන. දැන් මේක නම් ගෙවිලා නැහැ. අනිත් ඒවා නම් ගෙවිලා ඇත්තේ. කියන්නේ ගහ සෙකන්ඩ් හෑන්ඩ් ගද්දි එහෙම තමයි. මේක පාවිච්චි කරපු එක්කන හොඳට පාවිච්චි කරලා තියෙනවා. එක පාට මෙහෙම ටොක් ගාලා දානවා. හරිද? ටොක් ගාලා දාද්දි වෙන්නේ මෙතන ටිකක් කල් යද්දි ඔය ගලවලා ගහද්දි මෙතන මේ ප්ලාස්ටික් කෑල්ල පොඩ හිල්ලා යනවා. ඊට පස්සේ ලොක් එක වැටෙන්නේ නැතුව යනවා. මේ මෙතනින් පොඩි කෑල්ලක් ගියා නම් ඉතින් ලොක් එක මේ වැටෙන්නේ නැතුව යනවා. හරිද? ඒතකොට මේකෙන් වෙන්නේ ඒකයි. ඒතකොට මේක 4 pin කනෙක්ටර්. හරියට කනෙක්ටර් බලලා පවර් සප්ලයි එක ගන්න. 6 pin නම් 6 pin එක තියෙනවද බලලා 4 pin එක නම් 4 pin එක ඔයාලට ඉන්න මම පෙන්නන්න මදර්බෝඩ් එක. මේ මදර්බෝඩ් එක ඔයාලට පේනවද? මේ මෙතන තියෙනවා. මෙන්න මෙතන තමයි තියෙන්නේ. මෙතන මේ තියෙන්නේ ඇවිල්ලා පවර් සප්ලයි ඔක්කොම දෙන කේබල් එක. මේ තියෙන්නේ පවර් සප්ලයි එක. මදර්බෝඩ් එකේ ප්‍රධාන මේන් පින් එක. හරිද? එතකොට මේ ඇවිල්ලා රියව පස්සේ කියන මම දැන් ඔබට පෙන්නන්න මේකනේ. මේ තියෙන 6 pin කනෙක්ටර් එක. හරිද? මෙතනින් මේ දෙක කලින් වුණාට පස්සේ 4 pin කනෙක්ටර් එකක් එනවා. එතකොට ඔයාලා හරියට මදර්බෝඩ් එකට ගැලපෙන පවර් සප්ලයි එක ගන්න ඕන. හරිද? මේකේ තියෙනවා 6ක්. හරිද? එච්චරයි. ඒක ටික මම පස්සේ කියන්නම් පොඩ්ඩක් හිටපන්. ඉවසලා කේබල් ටික පෙන්නනකම්. එතකොට මේක පේනවද? මේ කනෙක්ටර් එක ඇවිල්ලා හින පරණ බල කොහොම හරි Pentium 4 වල වගේ එන්න ඇත්තේ. මම Pentium 4 මැෂින් තිබිලා නැහැ කියන්නේ ඉස්කෝලෙන් දාගලා තියෙනවා මචං. මම ගන්න සල්ලි තිබ්බේ නැහැ. හරිද? එතකොට මේ පේනවනේ මේකේ කනෙක්ටර් 4ක් තියෙනවා. එතකොට ඔයාලට මම වයර් ගැන කියලා දෙන්නම්. ඔයාලට පේනවද? මෙතන කළු දෙකයි රතු එකයි කහ එකයි යනවා. ඔයාලා හිතන්නේ මේකේ කරන්ට් එක කොහොම යනවද කියලාද? හරිද? ඔයාලට මේ කළු මේ වයර් දෙක පේනවනේ. මේ කළු වයර් දෙක ඇවිල්ලා රින. හරිද? මේක ඇවිල්ලා රින. එතකොට මෙතන රතු වයර් එකයි කහ වයර් එකයි මොකද්ද? එතකොට මේකේ කහ වයර් එක කියන්නේ වෝල්ට් 12. 12 මේන් ලයින් එක. හරිද? එතකොට මේක ඇවිල්ලා රතු එක. මේක රතු එක ඇවිල්ලා වෝල්ට් 5. හරිද? 5. එතකොට ඔයාලට පේනවද මේක මේ තැඹිලි පාට වයර් එකක් යනවා. මේ තැඹිලි පාට වයර් එක 3.3යි. හරිද? මේ නිල් පාට වයර් එකයි මේ දෙක නම් ඕන වෙන්නේ නැහැ කියන්නේ සාමාන්‍ය පවර් සප්ලයි කරගෙන ගෙදෙට්ට වගේ හදනවා නම් මේක ඕන වෙන්නේ නැහැ. ඒක ගැන පස්සේ විස්තරයක් කියන්න. හරිද? ඔන්න වෝල්ටීයතාවයක් මෙව කරා කියන්නේ ඔයාලට හදිස්සියේ කම්පියුටරේට ඔන්න දැන් හිතන්නකෝ මේ කනෙක්ටර් වලට ගහන්න කාගාවත් සල්ලි නැහැ. ඇත්තටම මං ගාවත් තිබ්බේ නැහැ මචං. හරිද? මේ වගේ කනෙක්ටර් එකකට ගහන්න තරම් දැන් මේකට කනෙක්ටර් එකේ දැන් එන කූලින් ෆෑන් වල එනවා මේ වගේ කනෙක්ටර් එකක් RGB. හරිද? එතකොට මං ඉස්සෙල්ලාම ගහලා තිබ්බේ මචං මේකේ වයර් දෙකට වෝල්ට් 5කටයි රින් එකටයි දාලා චූටි වයර් දෙකක් අමුණලා තිබ්බේ. හැම තිස්සෙම මචං මැෂින් එක පොඩ්ඩක් හෙල්ලුණොත් ෂෝට් වෙනවා. හරිද? අන්න ඒ තත්ත්වෙන් තමයි මං තියාගෙන හිටියේ. හරිද? ඒකින්ද මම මේ ඉගෙන ගන්න දෙයක් කියන්නේ මචං. හරිද? විවිධ කතාවක් කියන්නේ නෙමෙයි. ඊට පස්සේ අපි ඊළඟ කේබල් එකට යමු. ඊට පස්සේ මේක එල්ල ඔයාලට පේනවා. මේක තමයි මේන් වයර් එක. එතකොට පවර් සප්ලයි එක ඔන් කරන විදිය කියලා කිව්වොත් ඔයාලට හදිස්සියේ සර්විස් එකට යද්දී සර්විස් එක නෙමෙයි ඕනම ලෙඩකදී. හරිද? මේක සාමාන්‍ය මම නම් දැකලා නැහැ YouTube එකේ පවර් සප්ලයි ගැන
කරන කට්ටිය කියලා තියෙනවා මේ වගේ කම්පියුටර් ගැන හඳුන්වාම දීමක් කරද්දි කියලා නැතුව ඇති කියලා මං හිතනවා. තියෙනවා නම් ඉතින් ඒක මට පොඩ්ඩක් දාන්න කියන්නේ මාත් බලන්න. මොකද ඒ මිනිස්සයා දාලා තියෙනවනේ මං එතකොට වැරද්දක් කිව්ව වෙනවනේ. මං එහෙම දන්නේ නැහැ දාලා තියෙනවද නැද්ද කියන්න. හරිද? එතකොට ඔයාලට පේනවද මේ කොළ පාට වයර්? මේ කොළ පාට වයර් එක ඇවිල්ලා මචං ඔයා හිතන්නකෝ ඔන්න ඔයාගේ මැෂින් එක ඔන් වෙන්නේ නැහැ. හරිද? දැන් මේ මැෂින් එක ගත්තොත් ඔන්න ඔබ ගහනවා ඔන් වෙන්නේ නැහැ. හරිද? මොකුත්ම ඉන්ඩිකේට් කරන්නේ නැහැ. ඊට පස්සේ උඹට තියෙන්නේ ඉස්සෙල්ලාම ගලපන් මචං පවර් සප්ලයි එක. ඔන් වෙන්නේ නැත්තම්. හරිද? ගලවලා මේ කොළ පාට වයර් එක තියෙන්නේ මේ පැත්තෙන් මෙහෙම හරවලා ගනි. හරවලා අරගෙන මං ඉගෙන ගත්ත දෙයක් මචං කියන මම ඉගෙන ගත්ත දෙයක් කාටවත් උගන්වන්න මෙවුවා කරන්නේ නෑ. YouTube එකෙන් බලනවා කියන්නේ සෑහෙන කොල්ලෝ පිරිසකට මේකෙන් මචං සෑහෙන වටින අදහසක් එනවා. ඒ කියන්නේ උඹලේ සල්ලි ඉතුරුයි. හරිද? එතකොට උඹට මේක කරාට පස්සේ උඹට යන දැන් හිතපන්කෝ PC shop එකකට ගිහිල්ලා උඹ කම්පියුටර් රිපෙයාර් කරගන්නවා. මම මේ රිපෙයාර් වලට මඩ ගහනවා නෙමෙයි. හරිද? කොල්ලෙක් වුණාට පස්සේ මචං මේවා ගෙදරදීම කරගන්න ඕන. මොකද හැමතැනටම කොල්ලෙක් කියන්නේ වෙනම දෙයක් නෙමෙයි. හරිද? ඒකින්ද මේ ටික කරගන්නවා කියන්නේ මචං උඹට ඒතකොට මැෂින් එක ගැන හොඳ පළපුරුද්දක් තියෙනවා කියන්නේ. හරිද? එතකොට මේ උඹලට පේනවාද මෙතන කොළ පාට වයර් එක තියෙනවා. මේ කොළ පාට වයර් එක එහා පැත්තේ යනවා නේද? රින් ලයින් එක. මේ රින් ලයින් එකට කරන්න තියෙන්නේ මචං මේ කොළ පාට එකට මේ පින් එකට එක වයර් එකක් ගහලා රින් ලයින් එකට තව වයර් එකක් ගහපන්. හරිද? එතකොට මෙන්න මේ ෆෑන් එක දිහා බලපන්. මේ ෆෑන් එක මෙන්න මෙහෙම කරකිනවා නම් පවර් සප්ලයි එකේ අවුලක් නැහැ. හරිද? මම ඒ උඹලට පවර් සප්ලයි එක මේන්ලි ඔන් කරගන්න විදිහක් විතරයි කිව්වේ. හරිද? මේකෙන් කරන්න ගොඩාක් වැඩ පුළුවන්. හරිද? මම ඔයාලට එක්සැම්පල් එකක් පෙන්නන්නම්. අර අතන තියෙනවානේ මගේ ෆෑන් එක කරගෙන්නේ ලයිට් වලට. එතකොට බැටරි චාර්ජරයක් හදලා තියෙනවා. ඒ වීඩියෝ බැටරි චාර්ජර් හදන හැටි මම උඹලට ඊළඟ වීඩියෝ එකකින් හරි පස්සේ හරි ගෙනත් දෙන්නම්. දැන් අපි මේ වීඩියෝ එක කරමුකෝ මචං. හරිද? එතකොට පවර් සප්ලයි එක ඔන් වෙනවා. හරිද? ඔන්න දැන් මම ඔන් වෙන කතන්දරයකුත් උඹලට කියලා දුන්නා. හරිද? දැන් මම ආයේ පවර් සප්ලයි එකේ අපිට බලන්න කේබල් එකක් නැහැ. හරිද? මම කේබල් සෙට් එක උඹලට කියලා දීලා තියෙන්නේ. නොදන්න කෙනෙක් ඉන්නවා නම් මචං දැන් ඔබ හිතපන්කෝ ඔබ PC එක සර්විස් කරනවා. අයියෝ මෙලෝ මගලම් මන් දන්නේ නෑනේ. එහෙම හිතන්න එපා බා. හරිද? ඕන තරම් YouTube එකේ වීඩියෝ තියෙනවා. හරිද? සර්විස් එකට යන්න ඕනේ නෑ. මම නම් කියන්නේ ගෙදරදීම අපිට කරගන්න පුළුවන් දේවල්. ඒ දන්නවද මම සර්විස් වලට ගිහිල්ලා තියෙනවා. හරිද? ඒ යාලා කරන බලුවටත් එක්කන් ඒව හරියන්නේ මම මඩ ගහනව නෙමෙයි. ඇත්ත කියන්නේ. දන්නේ නැති කියලා මචං වෙච්ච සීන් කියන්නේ. අපි ඊට පස්සේ යන් ඊළඟට මොකද්ද? අපි යන් මදර් බෝඩ් එකට. මම මේ පළවෙනි වීඩියෝ එකෙන් ස්කිප් කර හදා ඉන්න බෑ. මොකද එහෙම කරොත් මට පැටලෙනවා මචං. අපි මදර් බෝඩ් එකට යන්. මේක ඇවිල්ලා LG socket 1150යි මදර් බෝඩ් එක. හරිද? LG socket 1000 මේක ඇවිල්ලා LG socket ඔයකට 1050. හරි 4G නෝට 1050 එන්නේ බලන්න. හරිද? එතන තියෙනවා LG socket 1150. එතකොට 1150 මොකේද සපෝට්? දන්නවද? මෙතන ගහලා තියෙනවා GeForce අනේ GeForce නෙමෙයි මේක බං Gigabyte GH81MS2P කියන මදර් බෝඩ් එකට. මේක ඇවිල්ලා 4 gen මදර් බෝඩ් එකක්. මේක ගහන්න පුළුවන් i3 4 gen i5 4 gen i7 4 gen i9 4 gen. හරිද? ඔය ජෙන් සේරම මේ මදර් බෝඩ් එකට සපෝට්. ඒතකොට මේක ඇවිල්ලා මචං CMOS බැටරිය. හරිද? මේක වැදගත් දෙයක්. හරිද? මේක වැදගත් වෙන්නේ ඇයි කියලා කිව්වොත් ඔබ දැන් හිතපන්කෝ ඔන්න මැෂින් එකේ වෙලාව හදනවා. වෙලාව හදලා ඔන්න පහුවදා මචං ඔන් කරලා බලද්දි අම්මට උඩ වෙලාව වැරදි. හරිද? මට එහෙම සීන් වෙලා තියෙනවා. මගේ CMOS බැටරිය තරක් දන්නේ මම බැලුවේ නෑ ළඟදී. හරිද? මේක තමයි වැදගත්ම දේ. අමාරුයි ගෙදර කතා කරන්න එක්කවන්නේ මම මොකද හිටියේ මේක ඇවිල්ලා CMOS බැටරිය. ඔබ දැන් වෙලාව හදනවා කියලා හිතපන්කෝ.
ඔන්න වෙලාව හදලා ඔන්න උඹ පහුවදාට මැෂින් එක ඔන් කරනවා. අම්මට උඩු වෙලාව වැරදි. හරිද? එතකොට ප්‍රශ්නේ තියෙන්නේ මැෂින් එකේ ඇතුලේ නෙමෙයි මචං. මෙන්න මේකේ. හරිද? මේ බැටරිය ගැලවුවා කියන්නේ මැෂින් එකේ උඹ හිටපන්කෝ බයෝ සෙටින් හදලා තිබ්බා. එතකොට ඕනම බයෝ එකේ ඕනම සෙටින් එක. ඒ කියන්නේ සාමාන්‍ය ග්‍රැෆික් ඩ්‍රයිවර් ඒ පැත්තෙන් කිව්වොත් ඒව නෑ. හරිද? ඔය සාමාන්‍ය වෙලාව ඔය සාමාන්‍ය බූට් වෙන විදිය එහෙම වෙලාවකට වෙනස් වෙනවා සමහර මේ මදර් බෝඩ් වල. හරිද? මේක නම් එහෙම නෑ. එතකොට වෙලාව වැරදුනොත් මොකක් හරි කේස් එකක් આવොත් මදර් බෝඩ් එක ඔන් වෙන්නේ නැති වුණොත් ඉස්සල්ලාම මෙන්න මේක ගලවලා බලපන්. ගලවලා ආයෙ දාලා බලපන්. හරිද? ඔන් වෙන්නේ නැත්තම් ඊළඟ එක තියෙන්නේ එන්න මේකේ. ඒක මම පස්සට කියලා දෙන්නම්. හරිද? එක වීඩියෝ එකකින් ඔක්කොම කියන්න බෑ. හරිද? එතකොට මේක ඇවිල්ලා 6 pin back connector එක. හරිද? මේ ඇවිල්ලා mainly power connector එක. හරිද? මේකට ඉස්සෙල්ලාම අර plug එක unplug කරලා මේ වලට පේනවා ඇති මෙතන කට්ටයක් තියෙනවා. මේ කට්ටේට සෙට් වෙන්න තමයි මචං වීඩියෝ එක ඇදුණා කරන්න දෙන්නේ. මේ මෙතන මේ ග්ලාස් එකක් ඉන්න බෑ අමාරුයි. හරිද? මෙතන කට්ටයක් තියෙනවා. මේ කට්ටේට වැටෙන්න තමයි හරියටම දාන්න ඕන. අනිත් පැත්තට දාන්න බෑ. මොකද මේ මෙතන round තියෙනවා. ඒක පේන්නේ හරියට. බලයින් බෝඩ් එකක් ගත්ත දවසක බලපල්ලා. හරිද? එදාට මම මතක් වෙන්නේ මං හරි උඹලට කියලා දුන්නනේ කියලා. හරිද? එතකොට මේක ඇවිල්ලා මචං ප්‍රොසෙසර් එක දාන තැන. දැන් මගේ තියෙන්නේ i5 4th gen එක. හරිද? ප්‍රොසෙසර් එක. එතකොට මේ ප්‍රොසෙසර් එක ගත්තොත් ඔන්න. ඒක නම් පේන්නේ නැති මචං මගේ කැමරාව පේනවා. කියලා i5 4th gen කියන්නේ 4468 මේකේ තියෙන එක එක version 4468 මම තව ප්‍රොසෙසර් එකක් තිබ්බා මම ඒක පස්සේ පෙන්නන්න. එතන මේක GHz 3.20ක් වැඩ කරනවා. හරිද? මේක හදලා තියෙන කම්පැනි වියට්නාම්. හරිද? ඒතර මේක ගැන කියන්න තියෙන්නේ. එතකොට බලන්න පේනවද? ඔන්න මේක අපි ගලවනවා. හරිද? මම දැන් බලන්න මේක කනෙක්ටර් කරන හැටි කියලා දෙන්න යන්නේ. හරිද? මේ පෙරලා ගන්න. ඔන්න බලන්න පේනවද? දැන් මේක ඇවිල්ලා මේ මෙතන පොඩි කට්ටයක් තියෙනවා. මේ පැත්තෙත් පොඩි කට්ටයක් තියෙනවා. එතකොට අපි මේක ඇරියට පස්සේ මෙතන පින් ලොක් එකකින් අරගන්න ඕන එකට පුළුවන්. හරිද? මේ මෙතන උඹලට පේනවද? මෙතන කට්ට දෙකක් තියෙනවා. මේ මෙතන එක කට්ටයක් තියෙනවා. මෙතන එක කට්ටයක් තියෙනවා. හරිද? බැරි වෙලාවක්වත් මේ කට්ට මාරු කරලා මචං අනිත් පැත්තට දාන්න එපා ප්‍රොසෙසර් එක. හරිද? එහෙම කරොත් දන්නවද වෙන්නේ? මේ මෙතන තියෙනවා නේද උඹලට පින් සෙට් එක. ඔය තියෙන්නේ. ඕක ඇවිල්ලා මචං සාමාන්‍ය එන චූටි පින් සෙට් එකක් තියෙනවා. ඇඟිල්ල ගෑවුනත් ඇද වෙන සයිස් තියෙන්නේ. ඇඟිල්ලක්වත් ගහන්න එපා. හරිද? එතකොට මේක ඇවිල්ලා හරියටම මෙන්න මේ මෙතන තියෙනනේ කට්ටේ. දැන් මේකේ කට්ටේ සමානයිනේ. එල්ලේ වීඩියෝ ගන්න පොඩ්ඩක්. හරිද? ඔන්නම ඊට දාගන්න තියෙන කට්ට වලට සෙට් වෙන්න. හරිද? අද මේ තනින් ෆෝන් එකක් කරලා නැතුව කරද්දී නම් සුපිරියට දාන්න පුළුවන්. මේ මෙහෙම කට්ට ගන්නට සෙට් කරගන්න ඕන. හරිද? ඊට මෙතන ඔන්න උඹලට මම කියලා දුන්නේ. හරිද? මෙතන ඔහොම කරලා මෙන්න මේ කෑල්ල තියෙන්නේ මේ කෑල්ල පස්සට දාලා. ඇදලා මෙතන ඇනේට තව්වට සෙට් වෙද්දිම මේ පින් එක නමපන්. නමලා ඔන්න ඔහොම දාලා ලොක් එක කරන්න තියෙන එච්චරයි. හරිද? ඊට පස්සේ යම් දැන් මේකේ ඇවිල්ලා ඔන්න තව මේ ඇවිල්ලා මචං RAM port. හරිද? මේ ඇවිල්ලා RAM port එක. මේ එකක් මේ තව එකක්. හරිද? මට පොඩ්ඩක් අමතක වෙනවා. ඉතින් මම මේ වීඩියෝ කරලා නෑනේ බං. පොඩ්ඩක් උඹලා අහගෙන ඉඳපල්ලා. හරිද? මේ පොඩ්ඩක් හෙල්ලන ගන්න ගන්න එපා. මේ ඇවිල්ලා තියෙන මචං RAM එක. මේක ඇවිල්ලා මොකද්ද මේ? මේක ඇවිල්ලා මචං 4GB Samsung. හරිද? මේක ඇවිල්ලා used ඒ කියන්නේ මේ ගේමින් RAM නෙමෙයි මචං ඈ. හරිද? ගේමින් RAM වෙනම තියෙනවා. ඒක වෙන ලස්සනයි. ඒක ගන්න සල්ලි තියෙනවා නේ උඹලා ගනින්න. හරිද? එතකොට උඹට පේනවාද මේක මෙතන කට්ටයක් තියෙනවා. මේක ඇවිල්ලා උඹලා බැලුවොත් මේක එක පැත්තක් දිගයි එක පැත්තක් කොටයි. පේනව නේද? ඔය කට්ටේ ගාවින් හරියට මැල්ල බලපන්. ඔක ඇවිල්ලා දකුණු පැත්තේ සයිඩ් එක කොටයි පංචර් එකක් ගහලා තියෙන මේ පැත්ත මෙතන. මේ පැත්ත කොටයි මේ පැත්ත දිගයි. එතකොට උඹලා බලන්න ඕන දැන් ගහද්දි වැදගත් වෙන කාරණයක් මචං මම ඔය කියන්නේ. මේක මේ RAM shot එකේ තියෙනවා නේද මැද පිටක්. පිටක් කියන්නේ පොඩි කට්ටය මේ මෙතන තියෙනවා නේද මේ කට්ටේ තියෙන්නේ. මේ කට්ටෙත් මේ විදිහට මේක පැත්තක් දිගයි එක පැත්තක් කොටයි. හරිද? ඔයාලා කරන්න තියෙන්නේ මේ ලොක් එක තියෙනවනේ.
මේ ලොක් එක මෙහෙම වැටලා තිබ්බොත් මෙහෙම කරපන්. හරිද? මේ පැත්තත් එහෙම තියෙනවා බලලා මේ RAM shot එකට shot එකට හරියට මේ තනියකින් බෑ බලන්න. හරිද? මේ shot එකට විගුණනවා. හරිද? ඔන්න ඔහොම දියලා මෙන්න මේ පැත්තෙන් අල්ලගෙන මම මේක ලොක්කියක් කරන්න. මම ලොක්කියක් කරන්න. හරිද? ඔච්චරයි තියෙන්නේ. මේක තටම මෙහෙම කඩ කර එහෙම කරන්න එපා. හරිද? දැන් මම RAM එක ගලවනවා. ගත්තාම තමයි පොයේ දාලා කුලරේ හයි කරේ නෑනේ. මම RAM එක හයි කරන විදිහත් කියලා දුන්නා. එතකොට මෙතන ඇවිල්ලා තියෙනවා මචං. ගමන්නේ කොහොමද? මෙතන ඇවිල්ලා තියෙනවා SATA 3 SATA 2 මේ පැත්තේ තියෙනවා. මේ පැත්තෙන් ගොඩ්ජහලා නේ SATA 1 එහෙමත් තියෙන්න ඕන හැබැයි අවුල්නේ. හරිද? මේකට දාන්න තියෙන්නේ මේකෙත් මචං අර වගේම කට්ටයක් තියෙනවා මේ. අයිනි බලපන්. මොන කට්ටයක් තියෙනවා මේකෙත් ඒ වගේම කට්ටයක් තියෙනවා මම ගලවන්න කරන්න කියන්නේ. ඒකට මේක ඇවිල්ලා මෙතන පොඩි මේකක් තියෙනවා නේද? පොඩි පින්න. මේ පින්න මචං හයියෙන් තද කරලා පොඩ්ඩක් පොළවන්න කියන මට මේ ගලවන්න බැරි නැති. මේක තුරු මේ පින් එක තද කරලා මේක අදින්න කියන්නේ තද කරපුවාට පස්සේ එනවා. හරිද? මේකෙත් මේ කට්ටේ තියෙනවා. මේ කට්ටේ බලලා හරියටම දාන්න ඕන. මේ ගහන්න කැමරාවෙන් බලන්න ගහන්නත් බෑ. හරි අමාරුයි. ඒ දාද්දිත් පොඩ්ඩක් අරක තද කරලම දාපන්. හරිද? එතකොට මේකේ වැදගත්ම වෙන දේ. හරිද? බඩ පේනවාද මෙතන තියෙනවා එකක් CPU fan. හරිද? අනිත් එක system fan. හරිද? එකක් fan. හරිද? ඒ ෆෑන් දෙකක් ගහලා තියෙන්නේ. දැන් උඹලා හිතපන්කෝ මේක රත් වෙනවා මචං. මේ කොහොමද වතුර නටන තත්ත්වයට පිටර බදින්න පුළුවන් තත්ත්වයට රත් වෙනවා. හරිද? වතනත් පැටලෙනවා. හරිද? ඒක ගන්න එපා. හරිද? අහපන්කෝ. හරිද? මේ උඹලට පේනවනේ මේ සිස්ටම් ෆෑන් එකයි CPU ෆෑන් එකයි. CPU කියන්නේ මේක කූල් කරන එක. හරිද? එතකොට සිස්ටම් ෆෑන් කියන්නේ මේක ඇවිල්ලා මචං සාමාන්‍ය ඉතින් 2017 කියන්නේ අපි ඉස්කෝලේ යන වයසනේ බා. ඒ කාලේ ආපු මදර් බෝඩ් මේක පරණ. හරිද? පේනවනේ පොට් එකම පරණයි. හරිද? මේකත් පොට් එක පෙන්නන්න මේ ටික මම ඊළඟට කියලා දෙන්න. හරිද? මෙතන තියෙනවා CPU fan system fan. එතකොට උඹලා මේකට දෙන කූලරේට ඉන්දුක පෙන්නන්න. මේ තියෙන්නේ මේක ගලවලා තියෙන heat sink ඔක්කොම. මේ තියෙන්නේ CPU fan එක. හරිද? මගේ තියෙන CPU fan එක. හයි කරද්දි මම ඔයාලට පෙන්නනවා fan එක මොනවාගේද කියලා. හරිද? මේක තියෙනවා කනෙක්ටර් හතරක් තියෙනවා. මේකෙත් ඔයාලට පේනවාද මේ පැත්තේ පොඩි කට්ටයක් දාලා තියෙනවා. හරිද? එතකොට මේකෙත් තියෙනවා මචං පොඩි කට්ටයක්. මේ මෙතන කට්ට දෙකක් තියෙනවා. හරියට මේ පැත්ත බලලා අතෙන්ට දාන්නට බස්සන්න විතරයි තියෙන්නේ. හරිද? මේක මේ මහ ලොකු අර මරාගෙන කන දෙයක් නෑ. හරිද? සමහර කට්ටියට ලොකු ඇති. හරිද? ඒකින්ද දෙයක් ඉගෙන ගනින් ඊට පස්සේ උඹ මේ වැඩේ කරපන්. හරිද? මම කියලා දෙන්න පුළුවන් උපරිමයෙන්ම කියලා දෙනවා. හරිද? ඒකින්ද මේක CPU fan එක. දැන් කනෙක්ටර් කරන විදිය ඔයාලට පැහැදිලි. මම තමයි පේස්ට් ගහලා ඔයාලට මේ එන හයි කරන විදිය පෙන්නන්නම්. මේකට එක කූලින් ෆෑන් එනවා. ඉන්ටර්කූලර් එක එනවා. ඉන්ටර්කූලර් එක නම් මට ඔයාලට පෙන්නන්න විදිහක් නෑ. ප්ලාස්ටික් කෑල්ලක් එන ටොප් ගාලා තද කරන්න. හරිද? මේක තියෙනවා අනිත් එකේ දැන් ගලවන්න බෑ. එතකොට මේ සිස්ටම් ෆෑන් එක සෙට් වෙන්නේ මචං මෙන්න මෙතෙන්ට. හරිද? දැන් මගේ තියෙන සිස්ටම් ෆෑන් එක නෝමල් එක බලට පෙන්නේ මේ කනෙක්ටර් එකෙන් තමයි මේ ෆෑන් කරගන්නේ. හරිද? මේ ෆෑන් එක මේක වගේ නෙමෙයි. හරිද? මේ සිස්ටම් ෆෑන් එකට ගහුවට පස්සේ මේ ඇතුලේ තියෙන රස්නෙත් එක්ක මෙයා ඔටෝ අයියෙන් කරගෙන පටන් ගන්නවා. හරිද? ෆෑන් එක කරගෙන අනිත් පැත්තට ගන්නවා. හරිද? එතකොට මේකට තමයි සිස්ටම් ෆෑන් එක කියන්නේ. මෙතන තමයි සිස්ටම් ෆෑන් එක සෙට් වෙන්නේ. ඒකට ගහන්න. හරිද? ඒකෙත් කට්ටයක් තියෙනවා. ඔයාලා කට්ට බලලා ගෙනල්ලා ගහන්න. එහෙම සිස්ටම් ෆෑන් එනවා. දැන් ගොඩක් කොල්ලෝ ඉතින් එහෙම හයි කරන්නේ නැතුව. ඉතින් මම නම් ඉතින් හයි කරන් හිටියා බොරු කියන්න ඕනේ. මගේ කලින් channel එකේ හිටපු කට්ටිය දන්නවා. ඉතින් මට පොඩි දෙයක් කියන්න තියෙනවා. වීඩියෝ එක පොඩ්ඩක් දැන් මගක් වගේ ආවා.
මට පොඩි සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා කමෙන්ට් පාරක් දාලා ලයික් පාරක් දාලා සබ්ස්ක්‍රයිබ් දෙන්න ඉතින් මම ඔයාලට නොදන්න දෙයක් නුගන්නන්නේ එතකොට ඒකත් හරි එතකොට ඔයාලට පේනවද මේ කනෙක්ටර් ටික නම් මම පාවිච්චි කරන්නේ නැහැ හරිද මේ කනෙක්ටර් ඇවිල්ලා ඔය ඉස්සර කාලේ කියන්නේ මේක DDR5 නේ ඉන්නේ මේක ඇවිල්ලා RAM නෙමෙයි VGA port එක හරිද VGA port එක කියන්නේ මේක ඇවිල්ලා RAM වලට වඩා පොඩ්ඩක් powerful ලොකු RAM එකක් හරිද ඒකට කියන්නේ VRAM කියලා VRAM එකෙන් තමයි ඔය ගේම් මනම් ගහක් දීලා වෙන්නේ නැතුව ඒක ගැන අපි ඉස්සරහට කතා කරමු කියන්නේ ප්‍රහේලිකාවක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න නැත්නම් මගේ WhatsApp group එක තියෙනවා උඩ channel එකේ bio එකේ ඇති bio එකට ගිහිල්ලා link එකෙන් join කරලා ඔයාලගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න මම දන්න දෙයක් නම් මම උදව් කරනවා මම පුළුවන් තරම් උදව් කරන්න බලනවා කියන්නේ මම දන්න දෙයක් නම් මම කියලා දෙනවා එච්චරයි මගේ හැටි බා ඊට පස්සේ අමාරුයි ඔන්න ඒකත් හරි මම උඹලට ඒක කියලා දුන්නා එතකොට මේක ඇවිල්ලා මචං මේක DDR5 එකේ VGA ගලවලා තියෙන්නේ මේ තියෙන මචං VGA එක නේද තාම තමයි පේස්ට් එකක් අයින් කරලා නැහැ මේ තියෙන්නේ VGA එක මේ VGA එක කනෙක්ට් වෙන්නේ මෙතෙන්ට උඹලට පේනවද මේ මෙතන මේ චූරි කට්ටයක් තියෙනවා හරිද මෙතන තව normal කට්ටයක් තියෙනවා නේද මේ මොකක්ද කෑල්ලක් ගැලවිලා මේක නම් මම ගොඩක් මේ වීඩියෝ වල දැකලා තියෙනවා මේ වගේ පොඩි කෑල්ලක් ගැලවිලා තියෙනවා පොඩ්ඩක් දැන් කමෙන්ට් එකක් දාපල් බලන්න මොකක්ද ඒ කියන්නේ මේ පැත්තේ මචං අර පැත්තේ තියෙනවා හරිද එතකොට මේකේ කට්ටේ බලාගත්තනේ මේකේ කට්ටේ මචං මෙතන තියෙනවානේ මේ කට්ටේ මේ කට්ටෙට අර කට්ටවල දෙක හරියටම සෙට් වෙන්න දීලා සමහරක් ඒවගෙන මේ ලොක් එක නෑ නිකන් ඔය නිකන් දිග අණ්ඩක් තියෙන්නේ එතකොට මේක බලන්න මේක එල්ලා MS සයිඩ් MS අනේ ඉස්සෙ මේකක් තියෙනවා ඒකත් කට්ටයක් තියෙන මේකේ මොදේ බෝඩ් වල එක එක නේ විදිහ හරිද ඒකත් බලගෙන ඉලක ඒකත් මේ H80 එක තමයි මේ LG socket 1150 ඒකත් අරගම තමයි මේක කනෙක්ටර් ඔක්කොම ගලලා තියෙන මඩුව බෝඩ් එක රිපෙයාර් කරන්න ඕන ගන්න එපා බලපල්ල මේ එතකොට ඒ කට්ටේට හරියටම සෙට් කරන්න ඉංගොඩ පුතේ කියන්නේ මචං මේ කනෙක්ටර් උනම් මචං ඇද කරගන්න නම් එපා VGA එක මැද්දෙන් කඩලා ගියොත් උඹේ ගන්න සල්ලිත් අපරාධي අනික ගහද්දි මචං තනි කෙලින් තියලා මේ නැන තියෙන මේ යන තව් වලට හරියටම සෙට් වෙන්න ගහන්න නැති වුණොත් එන්න මේ VGA පින් එක නිකන් හරි ඩැමේජ් වුණොත් VGA එක ඔන්න වෙන්නේ නැතුව යනවා ඉෂුව එකක් යනවා හරිද ඊට පස්සේ කරන්න තියෙන්නේ VGA එක ගහලා අර ලොක් එක මෙතෙන්ට සෙට් වෙද්දි මට මේ මඩ බෝඩ් එක ගලවන්න බෑ බා එපා වෙන ගලවන්න කිව්වා හරි මෙතන මෙහෙම තියෙනවා අන්න